විශේෂ අවශ්‍යතා තියෙන බබාලගේ ශ්‍රම දානයක් බලන්න ආසයිද? මේ බබාලගේ අම්මලාගේද ශ්‍රම දානේ? හා බබාලා 16 දෙනා මෙතන ඉන්නවා. මට මේ මං ඉහෙට ගිහිල්ලා පොඩි වැඩක් කරලා ආවේ. කිව්වේ නෑනේ කවුරුත්? අම්මෝ පුංචි මහත්තයා වැඩනේ. ඔව්ලු. ඉන්නවා මගේ වට අත ගහන්න. ගොඩක් ඇදන් යනවා. යා ඒක ගාන්ට අරකට ගිහිල්ලා දැම්මනේ. හරිද ඉවරයිද? ඈ? අපි මෙතනම දෙමු ඒගොල්ලන්ට නේද මේ නිකම් ඔයා ඉස්සෙල්ලාම ආවනේ. අතේ කුණුද? අතත් සෝදගෙන රෙඩි වෙලා ඇවිල්ලා නේද? එහෙමද? පුංචි මහත්තයා සෑහෙන වැඩ කරානේ ආ. කමුද? දැන් මේක අතේ කුණුනේ ආ. අහුද? නෑ යාගේ අතේ මඩනේ. හම්බන්තොට පැත්තේ විශේෂ අවශ්‍යතා තියෙන පුංචි දූල පුතාලා වෙනුවෙන්ම ගොඩනගපු පාසලක් තියෙනවා සිතිජය කියලා. අම්බලන්තොට තමයි තියෙන්නේ හම්බන්තොට. මෙන්න මේ සිතිජය පාසලට දවසක් මම වැඩම කරනවා. ඒ වැඩම කරේ මේ බබාලා වෙනුවෙන් විය යුතු අවශ්‍යතා මොනවද කියලා හොයලා බලන්න. ඇත්තටම මේක රජයට අනුබද්ධ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වගෙන යන පාසලක් වුණත් මට එදා හොඳ අවබෝධයක් ඇති වුණා. අපි සපුරා දිය යුතු බොහෝ අවශ්‍යතා මේ පාසලට තියෙනවා කියලා. කොටින්ම කිව්වොත් ඔබ විශ්වාස කරන්න මේ පුංචි දරුවෝ අතරේ ඔටිසම් දරුවන් වැනි දරුවන් පවා බොහෝ ඉන්න පාසලක් වෙද්දි දිස්ත්‍රික්කයටම තියෙන එකම පාසල වෙද්දි ඔබ දන්නවද මේ පාසලේ ඉන්න පුංචි දරුවෝ එක්ක දවස ගෙවන මේ ආදරණීය ගුරු මව්වරු පුදුමාකාර වෙහෙසක් දරනවා. එක දරුවෙක් ඉන්න ගෙදරක් මේ වගේ දරුවෝ ඉන්න එක දරුවෙක් ඉන්න ගෙදරක අම්මා තාත්තා දන්නවා ඒ දරුවත් එක්ක කොච්චර දුකක් විඳිනවද කියලා. සමහරලාවට ඒගොල්ලන්ට තරහ යනවා. කුණුහරප කියලා කෑ ගහන වැඩිහිටි දරුවෝ ඉන්නවා මේ වගේ රෝගී වෙච්ච. කෙල ගහනවා අම්මලට තාත්තලට දෙන දස වදත් එක්ක පුදුමාකාර කර්ම විපාකයක් ගෙවනවා කියලා බලන් ඉන්න අයට දැනෙන විදිහට අම්මලා තාත්තලා දුක් විඳිනවා. සමහර වෙලාවට එවැනි ඔටිසම් දරුවන් පවා මේ පාසලේ ඉගැන්වීම් කරන මේ ගුරු මව්වරුන්ටත් ඒ වගේ වද දෙන අවස්ථා තියෙනවා. අනේ ඒ වගේ ඒ හැම පීඩනයක්ම හරිම කරුණාබර හිතින් ඉවසගෙන මේ දරුවන්ට උගන්වන
මේ පාසලේ ගුරු මව්වරුන්ට ඔබ විශ්වාස කරන්න මං යනකොට උගන්වන්න මේසයක් පුටුවක් නෑ වාඩි වෙලා උගන්වන්න. දරුවෝ වාඩි වෙන චූටි පුටුවක වාඩිලා තමයි මේ ගුරු මව්වරු ඉගැන්වීම් කටයුතු කරගෙන ගියේ. ඉතින් යම් වෙලාවක් මේ ගුරු මව්වරුන්ගේ ඇසුරේ මේ දරුවෝ ඉන්න එක ඒ අම්මලා තාත්තලාටත් ලොකු සහනයක්. ඒ සහනය නිසාද මන් දන්නේ ඒ අම්මලා තාත්තලාත් මේ ගුරු මව්වරුත් එක්ක එකතු වෙලා විටින් විට යම් කාලයක් තවත් ඒ අය අතින් වෙන සමාජ සේවා කටයුතු වලට ඔවුන් වෙන් කරගන්නවා. මේ එවැනි දවසක් ළඟම තිබුණ විහාරස්ථානයක කැලේ වැවිලා තිබුණ මේ මිදුල සුද්ධ කරන්න පුංචි දරුවෝ ටිකත් එක්ක ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ගුරු මව්වරු ඇවිල්ලා එදා ලස්සන ශ්‍රම දානයක්. ඉතින් මම මේ ශ්‍රම දානයට සහභාගී වෙන්න නෙමෙයි ගියේ. මේ පාසලේ ගුරු මව්වරු වෙනුවෙන් මට උවමනාවක් තිබුණා ඩෙස්පුටු අරන් දෙන්න ඒ ගුරු මව්වරුන්ට පහසුවෙන් ඒ ගැන්වීම් ටික කරන්න. ඒ කටයුත්ත වෙනුවෙන් මං ගිය දවසේ තමයි මං දැනගත්තේ මේ වගේ ශ්‍රම දානයක් කරනවා කියලා. ඉතින් මම ගුරු මව්වරුන්ට නොකියම ඒ ශ්‍රම දානයට ගියේ ඩෙස්පුටු ටික පාසලට යවලා ඒ කටයුතු ටික බලලා. ඉතින් අපි ඒ ඩෙස්පුටු පූජා කරපු පින්කම අපිට එදා ගුරු මව්වරු ඇස්වලට කඳුළු පුරවගෙන ඔවුන් සතුටු වෙච්ච විදිහ සහ මේ පාසලේ දරුවන්ට අවශ්‍යතාවයක් වෙච්ච චිකිත්සක ආලෝක කාමරයක් එහි කටයුතු ප්‍රංශයේ පින්වත් තුසිත රාජපක්ෂ මහත්තයා සහ විදේශගත බොහෝ පින්වතුනුත් එකතු කරගෙන අපි සිද්ධ කරපු ඒ සියලු පින්කම් ඉදිරියේදී ඔබට දැක ගන්න අවස්ථාව සලස්වනවා. ඇත්තටම මේ පින්කම් ටික කාලයකට උඩදී මම සිදු කරපුවා. නමුත් මෙවැනි ගෞතම පුණ්‍යභාරයේ පින්වන්ත සමාජිකාවන්ගේ පුණ්‍ය ආධාරත් එක්ක අපි කරපු බොහෝ පින්කම් ඔබට දැක බලාගෙන අනුමෝදන් වෙන්න සතුටු වෙන්න දකින්න සලස්වන්න. තවත් මෙවැනි තැන් ගැන අවධානය යොමු කරලා ඔබටත් මේ වගේ පින්වන්ත දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම් ඉටු කරන්න ඔබට සිත් පහළ වෙන්න මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් අපි ඉදිරියේදී ඔබට දකින්න සලස්වනවා. අපි මේ සිදු කරපු පින්කම් සමහරලාට මාස ගණන් කලින් කරපුවා. නමුත් ඔබට දකින්න අවස්ථාව ලබා දෙන්න බැරුව එවැනි වීඩියෝස් ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම අපි මේ වෙලාවේ ඔබට දකින්න සලස්වන ගමන් මේ කටයුතු වලට මගෙත් එක්ක මාස ගාණක් තිස්සේ ඒ වෙනුවෙන් ආධාර උපකාර සිදු කරමින් විශේෂයෙන්ම මාසෙකට රුපියල් 300ක සමාජිකත්ව මුදලක් දරලා ගෞතම පුණ්‍යභාරයට එකතු වෙලා දෙස් විදෙස් බොහෝ සමාජිකාවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ගෞතම පුණ්‍යභාරයේ දායකත්වයන් මාසිකව රුපියල් 300කින් දරන එහෙම නැත්නම් ඊට වැඩි මුදලක් ඒ වෙනුවෙන් යොමු කරලා අපිත් එක්ක එදා මෙදාතුර මේ පින්කම් හැම දෙයකටම අතහිත දුන්න පින්වත් සියලුම දෙනාට මේ වෙලාවේ අපි උතුම් නිරෝගී සුව දීර්ඝායුෂය පිණිසම මේ පින් අනුමෝදන් කරනවා.